අද අපි බලමු VGA to HDMI කන්වර්ටර් එකකින් කොහොමද PC එකක් TV එකකට සම්බන්ධ කරගන්නේ කියලා. මේ කන්වර්ටර් ගන්න තියෙනවා ෆෝන් shop වල, කම්පියුටර් පාර්ට්ස් තියෙන shop වල ලොකු ගානකුත් වෙන්නේ නැහැ. 900 ගාන ඉඳන් වගේ උඩට තමයි තියෙන්නේ. මේක ගද්දි හැබැයි මෙහෙම කරුණු ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. මේ සමහර කන්වර්ටර් තියෙනවා ඒකේ වීඩියෝ එක විතරයි යන්නේ, සවුන්ඩ් එක TV එකට යන්නේ නැහැ. ඒකින්ද සවුන්ඩ් එකත් එක්කම TV එකට යන එකක් බලලා ගන්න ඕන තමයි හොඳ. අපි බලමු දැන් බොක්ස් එක කඩලා මොනවද මේක ඇතුලේ තියෙන උපාංග ටික කියලා. මේක තමයි කන්වර්ටර් එක වෙන්නේ. මේක ඒකට දෙන පවර් සප්ලයි එක. එතකොට තියෙන ඕක මේ PC එකට කනෙක්ට් කරන VGA ඉන්පුට් එක. මගේ මේ පළවෙනි වීඩියෝ එකේ හින්දා පොඩ්ඩක් ඉතින් අවුල්. ඒක එච්චර හිතන්න එපා. දැන් මේ තියෙන TV එක. අපි මේකට තමයි දැන් මේ සම්බන්ධ කරගන්න යන්නේ අපේ PC එක. මොකද මේ මොනිටරේ පොඩි අවුලක් ගියා. ඒකයි මට මේ උවමනා වුණේ මේ PC එකෙන් කෙනෙම TV එකට සම්බන්ධ කරගන්න. දැන් මේ TV එකේ තියෙන HDMI ඉන්පුට් එක. ඒකට අපි HDMI කේබල් එකක් වෙනම ගන්න වෙනවා. ඒක නම් හම්බෙන්නේ අර මේ බොක්ස් එකත් එක්ක. අපි ඒක දැන් TV එකේ TV එකේ HDMI ඉන්පුට් එකට සම්බන්ධ කරගෙන අනිත් කෙලවර සම්බන්ධ කරගන්නවා අපි අර අලුතෙන් ගත්ත මේ කන්වර්ටර් එකට. කන්වර්ටර් එක මුලින්ම සම්බන්ධ කරගෙන ඉන්නවා PC එකේ ඉන්පුට් එකට. අවුට්පුට් එකට. අනේ වරදිනවා ඉතින් දන්නේ නැද්ද? අලුතෙන්නේ. ඊට පස්සේ අපිට දැන් මේ කන්වර්ටර් එකට පවර් සප්ලයි එකක් දෙන්න ඕන හින්දා PC එකේම තියෙන මේ USB අවුට්පුට් එකකින් පවර් එක අරගෙන ඒක සම්බන්ධ කරගන්න ඕන ඊළඟට අපේ කන්වර්ටර් එකට. මම ඉතින් බලාගෙන ඉන්න මුලින් මම මොකද වීඩියෝ එක කරේ, ඊට පස්සේ තමයි මේ වොයිස් එක රෙකෝඩ් කරගන්නේ. තව එකක් දැන් ওই PC එකේ තියෙනවානේ මේ ඔඩියෝ අවුට් එක. ඒකට අපි අර කන්වර්ටර් එකෙන් ආපු AUX කේබල් එකත් සම්බන්ධ කරගන්නවා. මහා දෙයක් නෑ ඉතින් කරන්න. ඊට පස්සේ බලමු අපි ඉතින් PC එක ඔන් කරලා මොකද්ද වෙන්නේ කියලා. හැබැයි කන්වර්ටර් ගද්දි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. සමහර කන්වර්ටර් වල ඒ කියන්නේ කලර් තුනයි නෙන්නේ. සමහර ඒ වගේ ඒ කියන්නේ රෙඩ් කලර් එක, බ්ලූ කලර් එක එහෙම නැතු යන අවස්ථාවල් තියෙනවා. එතකොට TV එකේ එන රූප හරියටම කලර් පේන්නේ නැහැ. එතකොට ඒක PC එකේවත් TV එකේවත් අවුලක් නෙවෙයි, කන්වර්ටර් එකේ අවුලක්. ඒ ගැන සැලකිලිමත් වෙන්න පුළුවන් නම් චෙක් කරලාම ගන්නවා නම් තමයි හොඳ. දැන් හරි TV එක වැඩ මහා දෙයක් කරන්නේ. පොඩි දේවල් ටික තමයි කරගන්න තියෙන්නේ. මහා වියදමක් යන්නේ. දැන් ඉතින් TV එකෙන් කම්පියුටර් වැඩි කරගත්තා.